සුබ දවසක් වේවා මගේ රත්තරන් යාළුවෝ හැමෝටම අද හසියා ඩයිරිස් කවිවාරු බ්ලොග්ස් එකේ කවිවාරු බ්ලොග් සීරීස් එකේ 15 වෙනි දවසට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අද අපි කතා කරන්න යන්නේ ascending upside breakout එකක් ගැන. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. එතකොට යාළුවනේ ascending upside breakout එක කියන්නේ ඔයගොල්ලන්ට දැන් මගේ ස්ක්‍රීන් එකේ පේනවා ඇති. මාකට් එක පහළ ඉඳන් ඉහළට එන්නත් පුළුවන් ඉහළ ඉඳන් පහළට එන්නත් පුළුවන් ට්‍රයැන්ගල් එකක් ඇතුළට. හරිද? හැබැයි මෙන්න මේ විදිහට තමයි ට්‍රයැන්ගල් එක පිටලා තියෙන්නේ. හරිද? මෙන්න මේ වගේ ට්‍රයැන්ගල් එකක් වෙන්න ඕන. ඩිසෙන්ඩිං එකක ওই ට්‍රයැන්ගල් එක අනිත් පැත්තට. හරිද? එතකොට ඩිසෙන්ඩිං එක වෙන්නේ මේ ට්‍රයැන්ගල් එකේ මේ පැත්තේ තමයි ලයින් එක එන්නේ. මේ පැත්තට තමයි ලයින් එක යන්නේ ඩිසෙන්ඩිං එකේ. එතකොට ට්‍රයැන්ගල් එකේ මේ පැත්ත. එතකොට ascending එකේ ඒකේ අනිත් පැත්ත. හරිද? ඔන්න ඔක තමයි ascending එකේ descending එකේ වෙනස. ඊට පස්සේ අපි බලමු මාකට් එක පහළ ඉඳන් එන එකක මෙහෙම ඇවිල්ලා ට්‍රයැන්ගල් එකේ ඇතුලේ consolidate වෙලා මෙන්න මේව ඉහළට පහළට consolidate වෙලා මෙන්න මෙතනින් ට්‍රයැන්ගල් එක උඩට බ්‍රේක් කරගෙන ගිහිල්ලා මාකට් එක අප් වෙලා චූට්ටක් මාකට් එක ඩවුන් වෙනකම් පොඩ්ඩක් බලන් ඉඳලා මෙන්න මේව මාකට් එක ඉහළට යනවා. එතකොට අපි මෙන්න මේ රීටෙස්ට් එක හරහා මෙන්න මේ හරි රීටෙස්ට් එක හරහා අපි ගන්නවා මෙන්න මෙතනින් ලොන්ග් හෙවත් buy entry එකක්. ඔන්න ඕකටයි මගේ රත්තරන් යාළුවනේ ascending upside breakout එකක් කියන්නේ. එහෙනම් මේ වගේ තවත් දේවල් දැනගන්න හසියා ඩයරිස් කවිවාරු බ්ලොග් සීරීස් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. තව දේවල් හොඳ දේවල් හම්බෙනවා ඉස්සරහට. ඒ ගැන දැනගන්න රැඳිලා ඉන්න හසියා ඩයරිස් YouTube channel එකත් එක්ක. ඒ වගේම කියනවා ගේමක් ගහන්න කට්ටක් කොල්ලෙට හැමදාම ගේමක් ගහන්න හම්බෙනවමයි. ගේමක් ගහන්නම් පුළුවන්. පරාද වෙන්න තමයි නැගිටින්න පුළුවන්. ඒක මතක තියාගෙන අපි එහෙනම් ආයෙ හෙට හම්බෙමු. එහෙනම් හැම දිනකටම ජය වේවා ජය වේවා ජය වේවා.